ටයිකොන්ඩු කියලා කියන්නේ අද වන විට ලෝකයේ පුරාම අතිශය ජනප්‍රිය කොරියානු සටන් කලාවක්. අනිත් සටන් කලාවන් වගේම ටයිකොන්ඩු කියන්නේත් පහරදීම පමණක් මූලික කරගත් සටන් කලාවක් නෙවෙයි. මේ තුලින් විනය, මානසික ඒකාග්‍රතාවය වගේ අතිශය සියුම් කාරණාවන් වලට පවා ප්‍රමුඛත්වය ලබා දෙනවා. ඩ්‍රැගන් කොම්බැට් තුලින් අද අපි කතා කරන්නේ මේ අපූරු ආකර්ශනීය කොරියානු සටන් ක්‍රමය ගැනයි. ඉතිහාසය සහ ආරම්භය. ටයිකොන්ඩෝ සටන් කලාවේ මූලයන් වසර දහස් ගණනක් පැරණි වුණත් නූතන ටයිකොන්ඩෝ බිහි වුණේ 20 වන සියවසේදී පමණය. විශේෂයෙන්ම කොරියාව ජපානයේ යටත් විජිතයක්ව පැවති කාල සීමාවේදී පාරම්පරික ඉපැරණි කොරියානු සටන් ක්‍රම ස්වදේශිකයන් විසින් රහස්‍යගතව රැකගත්තා. 1955 අප්‍රේල් 11 වන දින දකුණු කොරියානු හමුදාවේ සිටි ජෙනරාල්වරයෙකු චෝයි හොන් හී මහතාගේ මූලිකත්වයෙන් ටයිකොන්ඩෝ සටන් කලාව නිර්මාණය කරනු ලැබුවා. බොහෝ දෙනා නගන ප්‍රශ්නයක් තමයි දකුණු කොරියානු ටයිකොන්ඩෝ සහ උතුරු කොරියාවේ භාවිතා වන ටයිකොන්ඩෝ ශෛලීන් අතර වෙනස්කම් තිබේද යන බව. ඔව්, මේකට හේතු වුණේ 1966 දී සාම්ප්‍රදායික ටයිකොන්ඩෝ සටන් කලාව පදනම් කරගෙන අපි කලින් කතා කරපු ජෙනරල් චෝයි විසින් ITF එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ටයිකොන්ඩෝ ෆෙඩරේෂන් කියන සංගමය පිහිටවනු ලැබුවා. හැබැයි පසු කාලීනව දකුණු කොරියාව සමග ඇති වූ දේශපාලනික ගැටලු නිසා ඌ කැනඩාවට ගොස් පසුව 1980 දී උතුරු කොරියාවට ජෙනරල් චෝයි විසින් මෙම ITF ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවා. එතැන් සිට ITF ශෛලිය උතුරු කොරියාව කේන්ද්‍ර කරගනිමින් වර්ධනය වුණා. අනිත් පැත්තෙන් දකුණු කොරියාව ජෙනරල් චෝයි පිටව යාමෙන් පසු 1973 වසරේදී WT නොහොත් ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය පිහිටවනු ලැබුවා. WT ක්‍රමය විශේෂයෙන්ම දකුණු කොරියාව කේන්ද්‍ර කරගත් නිල ශෛලිය බවට පත් වුණා. මෙම ශෛලීන් දෙක අතර තිබෙන වෙනස්කම් ගැන කතා කරනවා නම් විශේෂයෙන්ම ITF ශෛලිය නිර්මාණය කරලා තියෙන්නේ ආත්ම ආරක්ෂාව පදනම් කරගෙනයි. ඊට සාපේක්ෂව WT ශෛලිය හුදෙක් ක්‍රීඩාව සඳහා වැඩි අවධානයක් යොමු කරමින් නිර්මාණය කර තිබෙනවා. විශේෂයෙන්ම WT ක්‍රමයේදී අනිවාර්යයෙන්ම පපුවට සහ හිසට ආවරණ පැළඳීම අනිවාර්ය වෙනවා. නමුත් ITF ශෛලිය තුලදී පාවරණ සහ අත්ආවරණ පමණක් පළඳිනවා අපිට බලා ගන්න පුළුවන්. තවත් විශේෂම කාරණාවක් තමයි ටයිකොන්ඩෝ යන වචනේ තේරුම. මෙම වචනේ ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්. එනම් ටයි යනුවෙන් පාදයෙන් පහර දීම හා පැනීම් කොටසත්, කොන් යනුවෙන් අතින් පහර දීමේ ක්‍රමත්, ඩෝ යනුවෙන් කලාව යන අර්ථයක් දැක්වෙනවා. සමස්තයක් ලෙස ගත්තාම ටයිකොන්ඩෝ යන වචනේ තේරුම පාදයෙන් සහ දෑත් වලින් කරන සටන් කලාව යන්නයි. පාදයේ චලනයන් සඳහා ඇති ප්‍රමුඛතාව. මිනිසිරුවේ ඇති දිගම සහ ශක්තිමත්ම අවයවය පාදයේ බව අපි දන්නවා. සාමාන්‍යයෙන් අතකින් එල්ල කරන පහරකට වඩා 5 ගුණයක තරම් ප්‍රබල ශක්තියක් පාදයෙන් එල්ල කරන පහරක් කරහා ජනනය කරන්න පුළුවන්. විශේෂයෙන්ම දුර තියාම සතුරාට පහර එල්ල කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලොං රේන්ජ් කම්බැට් ස්පෝර්ට් එකක් විදිහට නූතන ටයිකොන්ඩෝ හඳුන්වන්න පුළුවන්. ටයිකොන්ඩෝ කලාවේදී සරල පාපහරවල් වල සිට ඉතා සංකීර්ණ පහරවල් දක්වා පරාසයක උගන්වනු ලබනවා. මූලික මට්ටමේ පාපාරවල් කීපයක් ගැන කතා කළහොත් ෆ්‍රොන්ට් කික්, රවුන්ඩ් හවුස් කික්, සයිඩ් කික්, බැක් කික් වගේ පහරවල් දක්වන්න පුළුවන්. ඊළඟට ටයිකොන්ඩෝ වල තිබෙන ප්‍රධානතම දෙයක් තමයි ස්පිනින් කික් කියලා කියන්නේ. විශේෂයෙන්ම ටයිකොන්ඩෝ වල අනන්‍යතාවය ලෙස හැඳින්වෙන්නේ මේ කරකැවෙමින් සහ පනිමින් එල්ල කරන පහරවල්. ස්පිනින් කික්ස් වලදී ශරීරය අනවශ්‍ය ලෙස වෙහෙසටපත් කරනවා හැර එහි ප්‍රායෝගිකත්වයක් දක්කට නැතයි කෙනෙක්ට සිතෙන්නට පුළුවන්. ඇත්තෙන්ම මෙවැනි පහරවල් වලින් අරමුණු කරන්නේ සතුරා අපේක්ෂා නොකරන කෝණ වලින් පහර දීමයි. ඒ වගේම මේ පහරවල් තුලින් සිරුරේ වේගය භාවිතා කරමින් පහරේ බලය දෙගුණ තෙගුණ කරනු ලබනවා. මෙවැනි හිස මට්ටමට කරන පාපහරවල් එල්ල කිරීමට නම් ටයිකොන්ඩෝ ශිල්පියෙකුට ඉතාමත් හොඳ නම්‍යශීලී බවක් තිබිය යුතු වනවා. මේ නිසා ටයිකොන්ඩෝ පුහුණුවේදී ස්ට්‍රෙචිං අභ්‍යාස සඳහා වැඩි කාලයක් වෙන් කරනු ලබනවා. ටයිකොන්ඩෝ වල තිබෙන පටික්‍රමය. විශේෂයෙන්ම මා මීට ඉහතදී කරාතේ පටි සම්බන්ධව කළ වීඩියෝවේදීත් මා සඳහන් කළ කාරණාවක් නම් සටන් කලාවකදී භාවිතා වන පටි උදෙක් ඉනට බඳින රෙදි කැබැල්ලක් පමණක් නොවේ. ඒ සටන් ශිල්පියාගේ මානසික සහ කායික පරිණතභාවයේ සංකේතයකි. ටයිකොන්ඩෝ වල අපිට ප්‍රධාන වශයෙන් බඳ පටි 6ක් බලා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි සුදු පැහැති බඳ පටිය. මේ අර්ථය දක්වන්නේ කිසිදු පූර්ව දැනුමක් නොමැති කලාව පිළිබඳ දැනුම ලබා ගැනීමට සූදානම් හිස් පිරිසිදු මනසකින් යුතු බව යන්නයි. දෙවැනියට කහ පැහැති පටිය. මෙහි අදහස වන්නේ බීජයක් පොළොව තුල මුල් අදින්නාක් මෙන් ශිෂ්‍යයා ටයිකොන්ඩෝ පදනම සහ මූලික ශිල්ප ක්‍රම තම සිරුර තුල රෝපණය කර ගැනීම යන්න. තුන්වෙනියට කොළ පැහැති බඳ පටිය.
මෙහි අර්ථය වන්නේ පොළොවෙන් මතු වූ බීජයක් ශාකයක් ලෙස වැඩෙන්නක් මෙන් ශිෂ්‍යයාගේ දක්ෂතාවය සහ තාක්ෂණය ක්‍රමයෙන් වර්ධනය වන බවයි. හතරවෙනියට නිල් පැහැති බඳපටිය. මෙයින් අදහස් වන්නේ වැඩුණු ශාකයක් අහස දෙසට විහිදෙන්නක් මෙන් ශිෂ්‍යයා දැන් ඉහළ මට්ටමේ ශිල්පකම ඉගෙනීමට තරම් ශක්තිමත් වී ඇති බවයි. පස්වෙනියට රතු බඳපටිය. මෙයින් අදහස් වන්නේ ශිෂ්‍යයා සතු දැන් ඉතා ප්‍රබල ශක්තියක් සහ වේගයක් ඇති බවයි. විශේෂයෙන්ම මේ අවධියේදී ටයිකොන්ඩෝ සටන් ශිල්පියෙකු තුළ සෙල්ෆ් කන්ට්‍රෝල් එසේත් නැත්නම් ස්වයං පාලනය අනිවාර්යයෙන්ම තිබිය යුතු වනවා. ඒ මොකද තමාගේ ශිල්පය වැරදි ලෙස භාවිතා කළහොත් එයින් තමාටත් අන් අයටත් කරදරයට පුහුණ දීමට සිදුවන නිසා. 6 වෙනි සහ අවසන් බඳපටිය තමයි කළු බඳපටිය. මේ ප්‍රධාන වශයෙන්ම අර්ථ දැක්වෙන්නේ පරිණතභාවය සහ ප්‍රවීණත්වය යන්නයි. විශේෂයෙන්ම කළු පටිය ලබා ගැනීම යනු සටන් කලාව ඉගෙනීමේ අවසානය නොවේ. ඇත්තෙන් මෙය පරිණත ශිල්පියෙකු ලෙස නව ගමනක ආරම්භයක් ලෙස දක්වන්න පුළුවන්. ඔලිම්පික් පිළිගැනීම. ටයිකොන්ඩෝ ලොව පුරා අතිශය ජනප්‍රිය වීමට බලපෑ ප්‍රධානතම සාධකයක් වන්නේ එයට ඇති ඔලිම්පික් පිළිගැනීමයි. විශේෂයෙන්ම ඔලිම්පික් කමිටුව විසින් පිළිගනු ලබන්නේ අපි කලින් කතා කරපු ITF සහ WT ක්‍රම දෙක අතරින් World Taekwondo එසේත් නැත්නම් WT කියන ශෛලියයි. මේකට හේතුව WT ක්‍රමය ITF ක්‍රමයට සාපේක්ෂව ආරක්ෂිත විධිවිධාන වලට අනුකූලව සහ ක්‍රීඩාමය ස්වරූපයකින් නිර්මාණය කර තිබීමයි. මම මීට කලිනුත් සඳහන් කරා වගේ ටයිකොන්ඩෝ සටන් කලාවට ලැබී ඇති ඔලිම්පික් පිළිගැනීම නිසාම එරට රජයෙන් ටයිකොන්ඩෝ ක්‍රීඩාවට ලැබෙන ප්‍රතිපාදන සහ අනුග්‍රහය වැඩි වී තිබෙනවා. අද වන විට ලෝකයේ රටවල් 200කට අධික ප්‍රමාණයක ටයිකොන්ඩෝ ක්‍රීඩාව භාවිතා වන අතර ඒ ලෝ වැඩිම පිරිසක් පුහුණු වන සටන් කලාවන්ගෙන් එකක් බවට පත් වී තිබෙනවා. හොඳයි එහෙමනම් අද අපි කතා කරේ ලෝකයේ අතිශය ජනප්‍රිය සහ විචිත්‍රවත් සටන් කලාවක් වන ටයිකොන්ඩෝ සටන් කලාව සම්බන්ධවයි. ඉදිරියේදී මෙවැනිම ආකාරයෙන් තවත් දීර්ඝව ටයිකොන්ඩෝ සටන් කලාව ගැන වීඩියෝ රැගෙන ඒමට මා බලාපොරොත්තු වෙනවා. එසේනම් තවත් මෙවැනිම වීඩියෝවක් තුලින් හමු වනතුරු ඔබට සුබ දවසක්.